අද මම කියලා දෙන්න යන්නේ කොළ කැඳ උකුවට රසට ගුණට හදාගන්න හැටි. හාල් ටිකක් අරගෙන හොඳට හොදලා ඒක පෙඟෙන්න තියලා ග්‍රයින්ඩර් කප් එකට දාලා සුණු සහල් වෙනකන් සුණු සහල් වලටත් වඩා ටිකක් කුඩා වෙනකන් කොටා ගන්න. ඊට පස්සේ ඒකට වතුර දාලා ලුණු දාලා ලිපේ තියලා හැඳි ගාමින් තමයි වතුර නටන්න ගත්ත වෙලේ ඉඳන් හැඳි ගාමින් තමයි මෙන්න මේ විදිහට තලපයක් හදාගන්නේ. මේ තලපෙට තමයි අපි කොළ කොටා ගනිපුවා, පොල් කිරි මිරික ගනිපුවා දාගන්නේ. මේ තියෙන කොළ කොටා ගනිපුවා. ඊළඟට පොල් කිරි මිරික ගනිපුවා. ඒව වෙන වෙනම එකතු කරන්න පුළුවන්. පොල් කිරි මේ දිය කිරි දාන්නත් පුළුවන්, මිටි කිරි දාන්නත් පුළුවන්. ඕගොල්ලෝගේ කොලෙස්ටරෝල් මට්ටම ඒවා ගැන මේ කන්සර්න් කෙනෙක් නම් ඒවා ගැන ලොකු අවධානයකින් ඉන්න කෙනෙක් නම් අවධානමක ඉන්න කෙනෙක් නම් මිටි කිරි දාන්නත් පුළුවන්. තමන්ගේ කැමැත්ත අනුව සහ තමන්ගේ ශරීර සෞඛ්‍ය අනුව මේවා මේකට එකතු කරලා රසම රස කොළ කැඳ එකක් හදාගන්න පුළුවන්. ඒ කොළ කොටපුවා අන්තිමට දාන්න මේ පොල් කිරි හාලුයි හොඳට උතුරලා තැම්බිලා බඩේ අමාරුවක් නොවන විදියට හැදෙනකොට ඒකට කොලක් දාන්න. දාලා කොළ ටික දාලා නම් දාපු වෙලේ ඉඳලා හොඳට හැඳි ගාලා යන්තමට බුබුලු වෙනකොට ලිප ඕෆ් කරලා ආයෙ හැඳි ගන්න. එතකොට කොළවල පෝෂණ ගුණය ආරක්ෂා වෙනවා. කොළ ටික අන්තිමට දාන්න. මේ විදිහට තමයි අපි රසවත්, ගුණවත් සහ උකුවට තියෙන කැඳක් හදාගන්නේ. එතකොට අර කොළ වෙනමයි වෙනම තට්ටු දෙකකට හැදිලා හිටින්නේ නෑ කොළ කැඳ එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. නිරෝගී සුවය ලැබෙන්න ඕන හැමෝටම.